අපි නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි දේවල් තමයි විශේෂයෙන්ම ඔබ දන්නවා වනාන්තර වගේ දේවල් රයිට් වනාන්තර වගේ දේවල් නැවත වගා කරලා ඒවා වැඩි දියුණු කරන්න පුළුවන් නැත්නම් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මත්ස්‍ය සම්පත්. කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි ඇලවල් වල ගංගාවල මත්ස්‍යයන් නැවත බෝ කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බාහල ඇති. ඒ වගේ මත්ස්‍ය සම්පත වැඩි දියුණු කිරීමේ හැකියාව තිබෙනවා. අපි ඒවට කියනවා ප්‍රතිස්ථාපනය කළ හැකි ස්වභාවික සම්පත්. ඒවා යන්නේ භූමියේ කියන නිෂ්පාදන සාධකයේ යටතේ. ඒ වගේම තමයි ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් තියෙනවා. මොනවද? උදාහරණයක් වශයෙන් මිනිරන් පතල් රත්රන් වෙන්න පුළුවන්. නැත්නම් ಖನಿಜ සම්පත් තෙල් වගේ දේවල් අපිට ඒවා ශනිකව නැත්නම් අපිට අවශ්‍ය ආකාරයට නැවත උත්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. ඒවා ෂය වෙනවා ක්‍රමානුකූලව ඒවා ඉවර වෙගෙන යනවා. ඒකින්ද ඒවට අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි ස්වභාවික සම්පත් කියලා. right. අපි බලමු මේ භූමිය කියන නිෂ්පාදන සාධකයේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. හරි. ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා බලමු භූමිය කියන නිෂ්පාදන සාධකයේ තියෙන. ඒක තමයි ඒක ස්වභාවිකව අපිට ලැබෙන දායාදකින් භූමිය, පරිසරය, වනාන්තර, මේ සාගර මේවා දේවල් අපිට ස්වභාවික ලැබෙන දායාදය. දෙවෙනි එක තමයි ඒක සැපයුම අනම්‍ය වීම. ඒ කියන්නේ බොහෝ විට අපේ සැපයුමේ සීමාවක් නැහැ. ඊට පස්සේ සංකලතාවයෙන් යුක්ත නොවීම. ඒ කියන්නේ අපිට දැන් ස්වභාවික සම්පත් ගොඩක් වෙලා තැනකින් තැනකට උස්සගෙන යන්න බෑ. ඒක සංචලනය කිරීමේ හැකියාවක් නැහැ. ඒවා ස්වභාවික සම්පත් ඊ තිබෙන ආකාරයෙන්ම තිබෙන. ඒක නිසා අපි ඒකට කියනවා භූමිය කියන නිෂ්පාදන සාධකයේ විශේෂ ලක්ෂණ තමයි සංකලතාවයකින් යුක්ත නොවීම කියලා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා ඵලදායීතාවය වර්ධනය කළ හැකි වීම. මම උදාහරණයක් කර කලින් කිව්වා ප්‍රධාන වශයෙන්ම ස්වභාවික සම්පත් යටතට ගෙනෙන වනාන්තර වගේ දේවල් සමහර විට ඒ ඵලදායීතාවය වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. කියන වැඩි කරලා දියුණු කරලා ඒවා ඵලදායීතාවය වැඩි කිරීමේ හැකියාව තියෙන. ඒකින්ද මේ භූමිය කියන නිෂ්පාදන සාධකයේ තියෙන ලක්ෂණ තමයි ඵලදායීතාවය අපිට වර්ධනය කරන්න පුළුවන් වෙන එක. ඊට පස්සේ තමයි ඒකාකාරී නිමි. කාර්ය නොවීම ඊළඟ සාධකය තමයි. කියන්නේ ඔබ දන්නවා සමහර ප්‍රදේශවල තෙල් තියෙනවා, සමහර ප්‍රදේශවල තෙල් නැහැ. රයිට්. ඒ වගේම ඒ පිහිටීමේ ස්වභාවය අනුව උස් බිම් තියෙනවා, පහත් බිම් තියෙනවා. ඒ වගේම වනාන්තර ගත්තත් ඒවා විවිධත්වයන් තියෙනවා. සාගරවල වුණත් ඒ විවිධත්වයන් තියෙනවා. මේ ආදි වශයෙන් යම් කිසි ඒ ස්වභාව පිහිටීම අනුව ඒවා විවිධ ස්වරූපයන් ගන්නවා. ඒ රටවල් වල ඒ ප්‍රදේශවල ඒ දේශගුණික තත්ත්වයන් යටතේ. ඒක නිසා කොහෙවත් මේ භූමිය කියන නිෂ්පාදන සාධකයේ මුළු ලෝකයේම ඒකාකාරී තත්ත්වයක නැහැ. ඊට පස්සේ තමයි අපිට භූමිය කියන නිෂ්පාදන සාධකයට අපි ප්‍රධාන වශයෙන් ලැබෙන ගෙවීම තමයි අපි ඒක බදු වශයෙන් හඳුන්වනවා. මෙන්න මේ කාරණා තමයි ප්‍රධාන වශයෙන්ම භූමිය කියන නිෂ්පාදන සාධකයේ යටතට ගැනීම. ඊට පස්සේ බලමු දෙවෙනි සාධකය තමයි ශ්‍රමය. අපි ශ්‍රමය කියලා කියන්නේ මොකද්ද? ශ්‍රමය කියලා කියන්නේ මිනිසුන්ගේ කායික හෝ මානසික වෙහෙස. ඒක තමයි අපි ඊටාත්ම කෙටියෙන් ශ්‍රමය කියලා හඳුන්වන්නේ. හරි. අපි කියමු දැන් මේක ශ්‍රමයේ ප්‍රධාන ලක්ෂණ තමයි ඒක සජීවී සාධකය. ඔබ දන්නවනේ. ඒකේද කියන්නේ පණ තියෙන නිෂ්පාදන සාධකය. ඒකයි තමයි අපි සජීවී නිෂ්පාදන සාධකය කියලා කියන්නේ. සංචලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන තැනකට අපිට එක තැනකට අපිට ශ්‍රමය සපයන්න පුළුවන්. නැත්නම් තව ප්‍රදේශයකට ගිහිලා අපේ ශ්‍රමය සපයන්න පුළුවන්. මේ ආදි වශයෙන් මේ ශ්‍රමය කියන සාධකය සංචලනය කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි සමජාතිය නැහැ. ඒ මොකද්ද කියන්නේ? ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයේ තියෙන එක ලක්ෂණය තමයි පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ දැනුම අනුව, පුහුණුව අනුව, කුසලතාවය අනුව, රයිට්? ඔවුන්ගේ මේ සමාජ පසුබිම අනුව පුද්ගලයන් තියෙන කුසලතාවයන් විවිධ ආකාරයෙන් වෙනස් වෙන එකකින්ද ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයේ තියෙන තව ලක්ෂණයක් තමයි ඒක සමජාතීය නොවීම. ඊට පස්සේ බලමු අධ්‍යාපනය හා පුහුණුව අපි ලබා දුන්නොත් මේ ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයට ඒ අනුව ඒකේ ඵලදායීතාවය වර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට තමයි දැන් ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයේ තියෙන විශේෂත්වය තමයි ඒක තීරණ ගන්න පුළුවන් මිනිසුන්ට එකතු වෙලා රයිට්. ඒ වගේම සංවිධානය වීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය අපි දැන් මම කලින් කිව්වා භූමියට අපි බදු ගෙවනවා වගේම ශ්‍රමයට අපි ගෙවන්නේ වැටු. ඒවා තමයි ප්‍රධාන වශයෙන්ම ශ්‍රමයේ නිෂ්පාදන සාධකයේ තියෙන ලක්ෂණ. අපි බලමු සාමාන්‍ය ශ්‍රමය
ශ්‍රමයේ ප්‍රමාණය නැත්තම් ශ්‍රමය කියන නිෂ්පාදන සාධකයේ ප්‍රමාණය තීරණය කිරීමට බලපාන සාධක මොනවද කියලා. අංක 1 තමයි ඕනම රටක ජනගහන ප්‍රමාණය හා වයස් විහිය. right? ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් රැකියාව කිරීමේ අපි වයස අපි කියමු 18 කියලා ගත්තොත් 18ත් 55ත් අතර ප්‍රමාණය අපි රැකියාව කරන ශ්‍රමයේ සපයන කාණ්ඩයේ හැටියට ගත්තොත් ඒ ප්‍රමාණය වර්ධනය වීමත් සමගම ඒ රටේ ශ්‍රම බලකාය නැත්නම් ශ්‍රමයේ සැපිය හැකි ප්‍රමාණය වැඩි වෙනවා. ඒකින්ද ඒ ජනගහන වර්ධනය නැත්නම් ජනගහනයේ ව්‍යුහයේ ස්වභාවය අනුව ඕනම රටක මේ ශ්‍රමයේ කියන නිෂ්පාදන සාධකයේ වැඩිවීමට හෝ අඩුවීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි එම ජනගහනය නැත්නම් රටක තිබෙන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය. මොකද ශ්‍රමයේ කියන නිෂ්පාදන සාධක ලැබෙනද සෞඛ්‍ය සම්පන්න මිනිසුන් ඉන්න ඕනේ. ඒක නිසා එම රටවල් වල එම ප්‍රදේශවල ජීවත් වෙන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපානවා ශ්‍රමයේ කියන නිෂ්පාදන සාධකයට. ඊට පස්සේ අධ්‍යාපනය හා නිපුණතාවය. දැන් ඔබ දන්නවා සමහර රටවල පුද්ගලයන් විවිධ කාර්මික ක්ෂේත්‍රයට විවිධ හැකියාවන් තියෙනවා. සමහර රටවල කෘෂිකාර්මික වගාවන්ට නැත්නම් ඒ කෘෂිකාර්මික අංශයේ කටයුතු සඳහා එම් පුද්ගලයන්ගේ විශේෂ නිපුණතාවයක් තියෙනවා. මේ ආදී වශයෙන් මේ අධ්‍යාපනය නිපුණතාවය කියන කරුණු මතත් මේ ශ්‍රමයේ ප්‍රමාණය තීරණය වීමට හේතුවක් වෙනවා. හරි. දැන් එතකොට අපි දැන් ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් අපි සාකච්ඡා කරා. මම නැවතත් මතක් කරනවා ඔබට මම පසුගිය පාඩමේදී මතක් කරා අපි මෙම පාඩම් කීපයක් අවසානයේදී අපි නිබන්ධනයක් සහ ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්න අදහස් කරනවා. ඒක නිසා ඔබට මේ ප්‍රශ්න පත්‍ර සහ නිබන්ධනය ලබා ගැනීමට අවශ්‍ය නම් මගේ මේ පල්ලෙහා කමෙන්ට්ස් තීරුවේ මම මගේ WhatsApp අංකය දාලා තිනවා. ඒකට ඔබගේ නම පාසල ඒ වගේම ඊමේල් ලිපිනේ එවන්න. මොකද ඊමේල් මගින් තමයි මම නිබන්ධනය සහ ප්‍රශ්න පත්‍රය ඔබට ලබා දෙන්නේ. ඒ වගේම ප්‍රශ්න පත්‍ර කීපයක් අවසානයේ මම මගේ කලින් පාඩමේදී විස්තර කරා. අවසානයේදී අපි යම් කිසි විදියක වැඩිම ලකුණු ලබා ගන්න ශිෂ්‍යයාට අපි යම් කිසි විදියක අධ්‍යාපන කළ සඳහා අවශ්‍ය මුල් ත්‍යාගයක් ලබා දීමට අපි අදහස් කරනවා. ඒකින්ද මේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඔබගේ නම ඒ විස්තර WhatsApp මගින් අපිට ලබා දෙන්න සලස්වන්න කියලා මතක් කරන ගමන් අපි ඊළඟ නිෂ්පාදන සාධකයට යමු. ප්‍රාග්ධනය. ඔබ දන්නවා දැන් මම කරු ප්‍රධාන සාධක දෙකක් පිළිබඳව හිතන්නේ. භූමිය කිව්වා ශ්‍රමය දැන් ප්‍රාග්ධනය. හරි. ප්‍රාග්ධනය අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ පොදුවේ නිෂ්පාදන ක්‍රියාවලියට අපි ආධාරකයක් ලෙස යොදා ගන්න මූර්ත වත්කම. හරි. ඒ කියන්නේ අපි කවුරු කියන පොළ මුදලු ප්‍රාග්ධනයක්ද ආර්ථික විද්‍යාව කියලා. මෙහෙමයි. අපි මුදල් අපිට යොදාගෙන අපිට නිෂ්පාදන ක්‍රියාවට අවශ්‍ය මූර්ත වත්කම අත්පත් කරගන්න පුළුවන්. නමුත් අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී මුදල් මූර්ත වත්කමක් වශයෙන් සලකන්නේ. හරි. ඒක නිසා ඒක මතක තියාගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී ආධාරක ලෙස යොදා ගන්නා මූර්ත වත්කම තමයි අපි ප්‍රාග්ධනය කියලා හඳුන්වන්නේ. දැන් අපි බලමු ප්‍රාග්ධනය කියලා අපි කිව්වම අපි ඒකට අයිති වෙනවා මිනිස්සු නිර්මාණය කරන ලද දේවල්. උදාහරණයක් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර සහ අනිකුත් මූර්ත වත්කම්. හරි. එතකොට ප්‍රාග්ධනයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි දැන් මේක මිනිසුන් විසින් නිර්මාණය කරන ගොඩනැගිලි ඉඩම් යන්ත්‍රෝපකරණ මේවා නිකන් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දේවල්. ප්‍රාග්ධනයේ පළවෙනි ලක්ෂණය. ඊට පස්සේ තමයි මේක මූර්ත සංකල්පයක්. ඒ කියන්නේ මුල්‍යමය දැනීම නිසා නිෂ්පාදන නිර්මාණය කරන ලද ගොඩනැගිලි වෙන්න පුළුවන්, යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. සහනයකුත් බාහන නිෂ්පාදන කියලා යොදා ගන්න මූර්ත වත්කම. හරි. ඊට පස්සේ දැන් ඵලදායීතාවයකින් මේක යුක්ත වෙනවා. ඒ කියන්නේ අපිට මේක ඵලදායීතාවය වැඩි කර ගැනීම හැකියාව තියෙනවා මෙම ප්‍රාග්ධනයේ කියන නිෂ්පාදන සාධකය. ඒ වගේම තමයි නැවත අපිට නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. ගොඩනැගිල්ලක් ගත්තොත් අපි නැත්තම් කබඩාවක් ගත්තොත් යන්ත්‍රෝපකරණ ගත්තොත් එක දවසකින් නිෂ්පාදනය කළ ඉවර කරන්නේ නැහැ. ඒ හින්දා ප්‍රාග්ධනයේ තියෙන විශේෂ ලක්ෂණ තමයි ඒවා නැවත අපේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි වීම. right?
ඊට පස්සේ ෂෙවීම කියන ලක්ෂණය ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධනික බහල ඇති අප කරණය කරනවා නම් නැත්නම් සමහර විෂයන් වලදී මේ ෂෙවීම කියන සංකල්පය කියන්නේ අපි හිතමු ගොඩනැගිල්ලක අගේ මේ අවුරුද්දේ රුපියල් ලක්ෂය නම් ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ඒකේ යම්කිසි ප්‍රතිශතයක් අපි අඩු කරලා තමයි ඒක වැලියු කරන්නේ. ඒකට අපි කියනවා ඒ අඩු කරන අගයට අපි කියනවා ෂෙයා වූ ප්‍රමාණය කියන. අඩු වූ ප්‍රමාණය. ඒකින්ද ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයේ තියෙන දෙයක් තමයි ඒක ප්‍රයෝජනට ගන්න කාලයත් සමගම ඒවායේ අගේ අඩු වීමක් දකින්න ලැබෙනවා. ඒක ඉඩම් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, යන්ත්‍රයක් වෙන්න පුළුවන්, ඕනම දෙයක්. right? ඒකින්ද ෂෙයා වීමට ලක්වීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි අපි කලින් කිව්වා භූමියට සහ ශ්‍රමයට ලැබෙන වගේම මෙහිදී ප්‍රාග්ධනයට අපිට ලැබෙන්නේ පොලිය කියන දේ. right? දැන් අපි කලින් කිව්වා භූමියට බදු ගෙවනවා, අපි ශ්‍රමිකට වැටුප් ගෙවනවා. ඒ වගේම ප්‍රාග්ධනයට අපි පොලිය තමයි ගෙවන්නේ. හරි. ඊට පස්සේ විශේෂයෙන් වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ ස්කී සංකල්ප කීපයක් තියෙනවා. අපි දන්නවා ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප කියලා තියෙනවා. ඒ කියන්නේ මෙම වචන ටිකක් ඔබට මතක තියාගන්න. මොකද මේවා විවිධ නම් වලින් සමහරට ප්‍රශ්න පත්‍රයේට ඔබට ලැබෙන ඉඩ තියෙනවා මේවා හඳුන්වන්න කියලා. දැන් මේ අපි කියන මේ ස්ථාවර ප්‍රාග්ධනය, දෙක කාරක ප්‍රාග්ධනය, තුන ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය, හතර සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ස්වභාවික ප්‍රාග්ධනය සහ සමාජ ප්‍රාග්ධනය කියන මේ ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප අපිට හඳුනා ගන්න පුළුවන්. ඒවායේ තිබෙන ස්වරූපය අනුව. හරි. දැන් පළවෙනි ගම ස්ථාවර ප්‍රාග්ධනය කියලා. දැන් අපි මේ ප්‍රාග්ධනයේ ස්ථාවර ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වනවා. ඒකට අපි කියනවා මූර්ත ප්‍රාග්ධනයක් කියනවා, භෞතික ප්‍රාග්ධනයක් කියනවා. ඒ ඔක්කොම කියන්නේ ස්ථාවර ප්‍රාග්ධනයට කියන අනිකුත් නම් දෙක. හරි. ඒකින්ද ඔබ මතක තියාගන්න මේ නම් තුනම. ස්ථාවර ප්‍රාග්ධනය කිව්වත්, මූර්ත ප්‍රාග්ධනය කිව්වත්, භෞතික ප්‍රාග්ධනය කිව්වත් එකම දේ තමයි අපි හඳුන්වන්නේ. මේක මොකක්ද දැන් බලමු මොකක්ද මේ භෞතික ප්‍රාග්ධනය, ස්ථාවර ප්‍රාග්ධනය කියලා කියන්නේ කියලා. හරි. ඒක නිෂ්පාදන ක්‍රියාවලියේදී අපිට අඛණ්ඩව යොදා ගන්න පුළුවන් දේවල්. හරි. පවතින වත්කම්. මම උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන්. කර්මාන්ත ශාලා, නැත්නම් යන්ත්‍ර උපකරණ, ගබඩා, මේවා ස්ථාවර ප්‍රාග්ධනය. කියන්නේ ආයතනයේ තියෙනකම්, මානව නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙනකම් මේවා ප්‍රයෝජනෙට ගැනීම. හරි. ඒවට අපි කියනවා ස්ථාවර ප්‍රාග්ධනය. කියන නමින්ම උගලට තේරුම් ගන්න පුළුවන්. මේ ගොඩනැගිලි, කර්මාන්ත ශාලා, යන්ත්‍ර උපකරණ, ගබඩා ආදී තමයි ස්ථාවර ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ කාරක ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය කියන එක අපි කියනවා සංසරණ ප්‍රාග්ධනය කියලා තියෙනවා. තුග ප්‍රාග්ධනය කියලා කියනවා. පරිලේඛන ප්‍රාග්ධනය කියලා කියනවා. මේ වචන මේ නාමකරණයන් හතරම ඔබ මතක තියාගන්න. මොකද මොන නමකින් ආයිත් දන්නේ. කාරක ප්‍රාග්ධනය කියලා අහන්න පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් සංසරණ ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන් විභාගෙට. මේ ඔක්කොම අර එකම නම් වලින් තමයි මේ නම් හතරෙම හැදින්වෙන්නේ. කාරක ප්‍රාග්ධනය කියන්නේ, සංසරණ ප්‍රාග්ධනය කියන්නේ, තොග ප්‍රාග්ධනය කියන්නේ, පරිලේඛන ප්‍රාග්ධනය කියන්නේ එකම දෙයක්. හරි. එතන මේක ප්‍රධාන වශයෙන් මේදී අපිට දැක ගන්න පුළුවන් ඒ යටතට ගැනෙන්නේ අමුද්‍රව්‍ය. අර්ධ නිමි තොග සහ බෙදා හැරීමට සූදානම් කළ තියෙන නිමි භාණ්ඩ තොග. මේවට තමයි අපි කාරක ප්‍රාග්ධනය කියලා හඳුන්වන්නේ අර්ථකථනය. හරි. ඊට පස්සේ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා පිටුම නිෂ්පාදනයට හරි බෙදා හැරීමට හරි අවශ්‍ය පසුතල පහසුකම් සපයන දේවල් වලට අපි කියනවා ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. උදාහරණයක් වශයෙන් කියපු භාණ්ඩ අපනයනය කිරීම සඳහා අපේ වරාය, ගුවන් තොටුපළ, වාරි මාර්ග, මොනවද මේ කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා, ඒ වගේම විදුලි බලය අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මේ ආදී පහසුකම් වලට අපි කියනවා මේවාට අපි කියනවා ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා. හරි. එතකොට ඊළඟට අපි තියෙන්නේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. මොකද සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ මූලික වශයෙන් මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමට යොදා ගන්න සේවාවන් නිෂ්පාදනය කරන ප්‍රාග්ධනය. උදාහරණයක් කියන්නේ මිනිසුන්ගේ මානස නැත්නම් හැකියාවන් දියුණු කිරීම සඳහා අපි අධ්‍යාපනය යොදා ගන්නවා. ඒක අපිට ගෙනෙනවා සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය යටතේ.
ඊට අමතරව මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවක් වන ගෙවල් මේවා සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනයට ගැවෙනවා. රෝහල් ඒ වගේම කුණු කසල ඉවත් කිරීමේ කාර්යයන් රයිට් මේවත් සමාජ පොදු ඒවට යොදවන මුදල් නැත්නම් ඒවා සඳහා කරන ක්‍රියාවලියෙන් සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියලා අපි හඳුන්වනවා. හරි ඊළඟට අපිට දකින්න පුළුවන් මානව ප්‍රාග්ධනය. මොකද මේ මානව ප්‍රාග්ධනය කියලා කියන්නේ? ඒ කියන්නේ ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය වැඩි කරගන්න සහ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ප්‍රමාණාත්මක භාවය ඉහළ නංවා ගන්න මේ මානව ප්‍රාග්ධනය අපිට හැකියාව ලැබෙන. උදාහරණයක් වශයෙන් දැන් වෛද්‍යවරු රයිට් මේ මානව ප්‍රාග්ධනය කියන වෛද්‍යවරු කියන්නේ ඕගොල්ලෝ සෑහෙන කාලයක් පුහුණු වෙලා ඉන්න අය. ඒ වගේම සැලසුම් ශිල්පී නැත්තම් විශ්වවිද්‍යාල ආචාර්යවරු ගුරුවරු මේ වගේ පුහුණුවක් ලැබලා විශේෂ ප්‍රාග්ඥයක් තියෙන අය අපි මානව ප්‍රාග්ධනය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඒ උන්ට විශේෂ හැකියාවක් නැත්නම් විශේෂ හැකියාවක් තියෙනවා අපේ යම් නිෂ්පාදන ක්‍රියාවලියේදී දායක වීම සඳහා. right ඒක නිසා අපි ඒගොල්ලන්ට කියනවා මේ අය මානව ප්‍රාග්ධනයේ කොටසක් හැටියට අපිට වර්ගීකරණය කරන්න. ඊළඟට තියෙනවා ස්වභාවික ප්‍රාග්ධනය. මොනවද ස්වභාවික ප්‍රාග්ධනය කියන්නේ? ස්වභාවික සම්පත් සහ භූමි. හරි ඒක තමයි අපි ස්වභාවික සම්පත් කියලා කියන්නේ. ස්වභාවික ප්‍රාග්ධනය කියලා කියන්නේ. හරි ඊට සමාජ ප්‍රාග්ධනය. මොකද සමාජ ප්‍රාග්ධනය කියන්නේ? ඒ කියන්නේ අපි දන්නවා සමාජ ජීවත් වෙනවා අපිට අන්තර් සම්බන්ධතා නැත්නම් ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව වර්ධනය කරගන්න අවශ්‍ය වෙන ආයතන ප්‍රතිමාන නැත්නම් සාර ධර්ම මේක සම්බන්ධව ඇතිවන යම් සමාජ ප්‍රභවයන් වලට අපි කියනවා සමාජ ප්‍රාග්ධනය කියලා. ඒක සමිති සමාගම් වෙන්න පුළුවන් යම් බලපෑම් කණ්ඩායම් වෙන්න පුළුවන් නැත්නම් ගොඩාක් අපි කතා කරන ඔය මිනිසුන්ගේ මොනවද අපි මානව අයිතිවාසිකම් ගැන කතා කරන සමිති සමාගම් වෙන්න පුළුවන් නැත්නම් මේ වගේ සම්බන්ධතා ජාලයන් එක සමාජයේ ප්‍රවර්ධනයට හේතු වෙන සමාජ කණ්ඩායම් වලට ඒ ගුණාත්මකව ප්‍රමාණාත්මකව සමාජයේ වර්ධනයට අන්තර් සමාජ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට ඉවහල් වන දේවල් වලට අපි කියනවා සමාජ ප්‍රාග්ධන කියලා අපි මේ හැඳින්වීමක් කරනවා. මේවා තමයි මේ අපේ ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප අනුව අපි ඒවා ආර්ථික විද්‍යාවේදී වර්ගීකරණය කරන ක්‍රමය. හරි. දැන් අපි ඊළඟට අපි තව එක නිෂ්පාදන සාධකයක් තියෙනවා. මොකද අපි ඒක තමයි ව්‍යවසායකත්වය. right? ඒක අපි මේකෙදි අපි කරන්නේ මේ ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සාධක සියලුම නිෂ්පාදන සාධක ඒක රාශී කරලා නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම සහ ඒවට වෙහෙස වීම සහ අවදානම් දරමින් තමයි ප්‍රතිපත්ති තීරණ ගන්න. මේක තමයි අපි ව්‍යවසායකත්වයේදී දකින්න ලැබෙන ලක්ෂණ. කියන්නේ ප්‍රධාන වශයෙන් ව්‍යවසායකයෙක් වශයෙන් කරන්න නිෂ්පාදන සාධක ඒක රාශී කිරීම. හරි. ඒගොල්ලෝ ලොකු අවධානමක් ගන්නවා. ඒ සම්බන්ධයෙන් යම් නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒ තීරණ ගැනීමේදී අවධානයක් දරමින් නිෂ්පාදන සාධක ඒක රාශී කළා භාණ්ඩාර සේවා නිෂ්පාදනය කිරීම තමයි නිෂ්පාදන සාධකයට ව්‍යවසායකය වශයෙන් අපි හඳුන්වන්නේ. නැත්නම් ව්‍යවසායකත්වය කියලා අපි හඳුන්වන්නේ. මේකේ ස්වරූප අපිට ගත්තොත් ප්‍රධාන වශයෙන්ම අපි විඳින ව්‍යවසායකයන් ව්‍යවසායකත්වයේ කියන එක මේ දිනවල රටේ බොහෝ විට සාකච්ඡා වන මාතෘකාවක්. ඔබ අහලා ඇති නිතරම. මේකේ ප්‍රධාන කාර්යභාරය තමයි කලින් කිව්වා වගේ නිෂ්පාදන සාධක ඒකරාශී කිරීම. භාණ්ඩ නිෂ්පාදනයවද නිෂ්පාදන සාධක ඒකරාශී කිරීම භාණ්ඩ නිපදවීමට අවශ්‍ය තීරණ ගැනීම. හරි. මොකද්ද අපි හදන්නේ කියන එක භූමිය ශ්‍රමණීය ප්‍රාග්ධනය කියන මේ සියලුම නිෂ්පාදන සාධක උපයෝග කර ගැනීම තීරණ ගැනීම තමයි මොවුන්ගේ කාර්යය. right? ඒ මේ ව්‍යවසායකයෙක් කරන තව කටයුතු තමයි නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීම. ඒ කියන්නේ නව්‍යතාවකින් යුක්ත දේවල් හඳුන්වා දීම, අලුත් දේවල් හඳුන්වා දීම තමයි ව්‍යවසායකකින් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ. ඒක විශේෂ ලක්ෂණය. ඒකම අවධානමක් ගන්න. ඒක අලුත් දෙයක් කරනකොට හැම වෙලේම අවධානමක් තියෙනවා. ඒකත් අපිට විශේෂයෙන්ම මතක් කරගත යුතු දෙයක්. ඊට පස්සේ අපිට ව්‍යවසායකයේ ප්‍රධාන ලක්ෂණ තමයි
ඒක මානව සාධකයක්. ඒක ආරම්භයේදී යොදන ශක් ව්‍යාපාරයක් වූ මොකක් හරි අපි ආරම්භයේදී යොදන ශක්තිය තමයි අපි ව්‍යවසායකත්වය කියලා හඳුන්වන්නේ. ඒක ආරම්භක ශක්තිය. නැත්නම් මූලික පදනම තමයි මේ කියලා අපිට හඳුන්වන්න පුළුවන් ව්‍යවසායකත්වය. නැත්නම් හරි. ඊට පස්සේ මේ ව්‍යවසායකයින්ට නැත්නම් මේ ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකයට අපිට අවදානම් වලට මුහුණ දීම, අභියෝග වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ තමයි නායකත්ව ගුණාංග සහ අනාගත දැක්මක් ව්‍යවසායකෙට තියෙනවා. ඒක තමයි ආත්ම විශ්වාසය. අලුතෙන් දෙයක් කරනකොට තමන්ට ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ මේ දේ කරන්න පුළුවන් කියන හැඟීම. හරි, දැන් අපි බලමු ව්‍යවසායකයෙක් හා කළමනාකරුවෙක් අතර තියෙන වෙනස. උදාහරණ ව්‍යවසායකයෙක් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභය අපි ලාභය කියලා හඳුන්වන්න පුළුවන්. හරි. නමුත් කළමනාකරුවෙක්ට වැටුප් වගේ තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි ව්‍යවසායකත්වයකින්දී රක්ෂණය කරන්න බෑ. අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියන එක පිට අනාගතේ මොනවා වෙන්නේ. නමුත් කරන්න හැකි. ඒ කියන්නේ ව්‍යවසායකින්ට ව්‍යවසායකත්වයේ තුලින් ලොකු අවදානමක් දැරීමේ සිදු වෙනවා ප්‍රධාන වශයෙන්ම. නමුත් කළමනාකරුවන්ට එහෙම අවදානමක් නැහැ. ඔවුන් සාමාන්‍ය වැටුපට සේවය කරන නිසා ඔවුන්ට එවැනි අවදානම නැහැ. ඒක තමයි ව්‍යවසායකින් හා කළමනාකරුවන් අතර තියෙන වෙනස. ඒක දැනගන්න ඕනේ සමහරට කෙටි ප්‍රශ්නයක් සඳහා ලැබෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අපි බලමු මේ නිෂ්පාද සාධකවල ඵලදායීතාවය අපි තීරණය කරන්නේ කොහොමද කියලා. අපි කියමු ඒ කියන්නේ සාධක ඵලදායීතාවය කියලා කියන්නේ ඵලදායකත්වය කියලා කියන්නේ යෙදෙව් මේකකින් ලබා ගන්න සාමාන්‍ය නිමෙව් ප්‍රමාණය. හරි. එතකොට මේ සාධක ඵලදායීත්වය තීරණය කරන්න අපි ඒකට අපිට යොදා ගන්න පුළුවන් නිමවුම් බෙදන්න පුළුවන් අපි යොදා ගන්න යෙදවුම් ප්‍රමාණය. ඒ අනුව අපිට අපේ නිෂ්පාදන සාධකවල ඵලදායීත්වය අපිට ගණනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඕනම නිෂ්පාදන සාධකවල ඵලදායීත්වය තීරණය කරන සාධක තමයි තාක්ෂණය අනුව, right? මානව ප්‍රාග්ධනයේ තියෙන හැකියාව අනුව, කළමනාකරණය අනුව සහ ශ්‍රම විභජනය හා විශේෂීකරණය අනුව මේ කරුණු තමයි නිෂ්පාදන සල ඵලදායීත්වය තීරණය කරන සාධක. දැන් බලමු ගොඩක් වෙලාවට අපි සාකච්ඡා කරලා නිෂ්පාදන සාධක පිළිබඳව අපි බලමු විවිධ රටවල් වල. දැන් ඔබ දන්නවා ලෝකයේ විවිධ රටවල් වල නිෂ්පාදන සාධක භාණ්ඩ වශයෙන් නිෂ්පාදනයේදී යොදා ගන්න ක්‍රමය වෙනස් නේ. ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට ජනගහනය අධිකයි කියලා ගත්තොත් එහිදී ප්‍රධාන වශයෙන්ම අපි යොදාගන්නේ ශ්‍රමය මූලික කරගත් ආර්ථික ක්‍රමයක් තමයි. ඉතින් ගොඩක් වෙලාවට අපි භාණ්ඩ සේවා නිෂ්පාදනයේ වැඩිපුර ශ්‍රම දායකත්වය ලබා දී හැකි රටක්. ඒ වගේම තමයි දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඒගොල්ලෝ තමගේ නිෂ්පාදන ක්‍රියාවලිය හසුරවන්නේ භූමිය කියන නිෂ්පාදන සාධකයේ වැඩිපුර යොදා ගැනීම. ඒ භූමියට සාපේක්ෂව ඉන්න ශ්‍රමිකයන් සංඛ්‍යාව අඩු නිසා ඒගොල්ලෝ භූමිය කියන නිෂ්පාදන සාධකයට මූලිකත්වය දීලා තමයි ඒ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නේ. දැන් සමහර ජනගහනය වැඩි රටවල් වල ශ්‍රමිකයන්ට ශ්‍රමය මුල් කරගෙන තමයි නිෂ්පාදන ක්‍රියාවලිය ඔවුන් පෙළඹෙන්නේ. මේ ආදි වශයෙන් අපිට මේ ඒ රටවල් වල තියෙන හැකියාව ඔවුන්ගේ දක්ෂතාවය අනුව නිෂ්පාදන සාධක මුල් කරගන්න ප්‍රමාණය නැත්නම් යොදා ගන්න ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. හරි. අපි දැන් අද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ නිෂ්පාදන සාධකවල හැඳින්වීමක් සාධක ඵලදායීත්වය ගැන. විශේෂයෙන්ම මම මතක් කරනවා මේ ප්‍රාග්ධන විවිධ ස්වරූපය කියන එක ගැන දලා අවබෝධයක් ගන්න. මොකද නාමකරණයන් ගැන පොඩ්ඩක් අවබෝධයක් ගන්න. ඒ කියන්නේ මොන නමකින් විභාගයේදී අපිට කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකින්ද හැම නමක් පිළිබඳවම දලා අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම තමයි ඊළඟ මාතෘකාව වශයෙන් අපි හිඟකම් හා තෝරා ගැනීම හා මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳව තවදුරට අපි සාකච්ඡා කරනවා. ඊළඟ පාඩමේදී අපි නැවතත් පුළුල්ව සමහර අවස්ථාවන්දී නිෂ්පාදන සාධක ගැන නැවතත් අපිට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබේ.